Hello, my dear people. What's up, my dear girls and boys? අද ප්ලේ කරන්නේ මේ නික්ස් ක්වෙස්ට් මම මට ගේම් එකක් හම්බුණා නික්ස් ක්වෙස්ට් කියලා මේක නිකන් ටිකක් හොඳ සුපිරි ගේම් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ තියෙන නිකන් 2D level එකේ ගේම් එකක් තමයි කොහොම හරි තව සින්න මේ ඔයාලට මේ පේනවද වම් පැත්තේ උඩ අපි නිකන් උඩට පියාඹනකොට නිකන් පිහාටු අඩු වෙනවා වගේ මේ පල්ලහැට වැටුණ ගමන් ආයෙ හරියනවා මේකේ මොකක්ද දන්නවද වෙන්නේ අපි පියාඹනකොට අපිට හොඳට පියාඹන්න බෑ මේ අපේ පුංචි කෙල්ලට. එයාට පියාඹන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. එහෙනම් පියාඹනකොට තමයි මේ පියාටු අඩු වෙන්නේ. හැබැයි පල්ලයට ආපු ගමන් මේ ඔක්කොම වැඩි වෙනවා. ගේම් එකේ තියරිය ගැන කිව්වොත් අපි ඉස්සරහට යන ගමන් තියරිය ගැන කියමු. ගේම් එකේ තියරිය ගැන කිව්වොත් මේකේ තියෙන විදිහට මෙයාගේ කුමාරයා ඔය කියන්නේ මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව බේරගන්න යන සීන් එකක් තමයි තින්නේ. ඉතින් ඔන්න අපි දැන් මෙතනදී ගර්ල් ෆ්‍රෙන්ඩ්. හරි. අපි බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි මෙතනදී අපි ගර්ල් ෆ්‍රෙන්ඩ්. මොනවද කියනවා you can help your wings up to 5 times. හරි. 5 සතාවක් කුට්ට පියාඹන්න පුළුවන්ලු මෙන්න මේ විදිහට. මේව තල්ලු කරන්නත් පුළුවන්. මේකේ අයිටම්ස් තියෙන තල්ලු කරන්න පුළුවන්. ඒ වගේ ඇස්සේ මචං මේවා තියෙනවා මොනවාද? hearts. ඒ කියන්නේ health එක. watch out, try not to fail in මොකක්ද එකක් කියනවා කියපු සීන් එක මං හිතන විදිහට මේ උඩට මචං වැලි විදිනවනේ මචං try not to fail in the place sense ඒ සීන් එක තමයි උඩට වැලි විදිනවනේ ඒව ගෑවෙන්න එපාලු ඒව රත් වෙලාලු තියෙන්නේ රත් වුණ ගමන් ඉවරයි අපි ගෑවෙන්න නැතුව යන්න බැරි අර මේ පැත්තට ආවා තව සීන් එකක් ගේම් එක ප්ලේ ස්ටෝර් එකේ මට මතක විදිහට MB 110ක්වත් නැද්ද කොහෙද කොහමද MB 100 ගණක් තමයි තිබ්බේ හැබැයි ඉතින් 110ට අඩුයි කියලා මම හිතන විදිහට මට හරියට මීටර් නෑ මම මේක දැන් ඩවුන්ලෝඩ් කරලා දවස් දෙකක් විතර වෙනවා ප්ලේ කරන්න ඕනේ නෑ මේක ඇස්සෙන හෙල්ත් එකක් තිබ්බේ නැහැ මචං channel එකට subscribe කරන්න කියන්න ඕනේ නෑනේ ඉතින්නේ කොහොම හරි අපි ඉස්සරහට යන්න තව පෙන්න තා පොඩ්ඩ ඉවරයි when you hold jump button to guide when you building a bar show හරි in the bar hold මේ ඔයාලට සද්ද ඇහෙනවද බෑග්ග්‍රවුන්ඩ් එකේ මට අදත් ඒ සීන් එක මීටර් උන්නේ නෑනේ මට තප්පරයක් දෙන්න නැහැ ඕකේ දැන් සවුන්ඩ් ඇහෙනවා මචං හරි අපි ඉස්සරහට යන්න මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන් අපිට සවුන්ඩ් එක ඇහෙනවනේ දැන් හොඳටම මචං අපිට පියාඹන සීන් එක එහා පැත්තේ උට්ටම යන්න නම් අපිට තව ටිකක් දුර ඉඳන් try කරන්න වෙන සීන් එකක් කියන්නේ ගියා ගත්තා මොකක් හරි අයිටම් එකක් ගන්න තිබ්බා ඒක ගත්තා මේකේ පල්ලෙහාට පයින්න පුළුවන් අනේ තව පොඩ්ඩක් ඉවරයි හරි අපි ඉස්සරහට යන් මචං අර මේ මොකක් හරි පොඩ්ඩයින් මොනවාද යාලා ටික watch out don't get near those happy so that මේ කට්ටියගේ ළඟට යන්න එපා කියලා තමයි මෙයාලා කියන්නේ so don't මෙයාලගේ ළඟට යන්න එපාලු මචං ළඟට යන්න නැතුව කොහොම හරි එහා පැත්තට යන්නත් ඕනලු හරි අපි යන් ඉතින් ඕවටද මචං අපි ගහලා තියන්නේ ප්‍රශ්නයක් නැහැ සුද්දා okay some rocks can be pushed aside by මචං මේ ගල් තල්ලු කරන්න පුළුවන් අපි බලමු පුළුවන් අල්ලු කරගෙන අපි පුංචි කෙල්ල යනවා ඉතින් සීන් එක කියන්නේ මචං පස් පාරයිනේ අපිට පියාඹන්න පුළුවන් ඒකයි මේ ගල මෙතෙන්ට තල්ලු කරන්න අපිට chance එක දීලා තියෙන්නේ පස් පාරයි මචං මේකේ මේ තව හෙල්ත් එකක් තියෙනවා මෙතන යටින් අපි එකක් ගමු පස් පාරයි කියලා කියන්නේ අපිට පියාඹන්න පුළුවන්. කියන්නේ අපිට හොඳටම මේකේ පියාඹන්න chance එකක් දෙන්නේ නැහැ මේ විදිහට පොඩ්ඩක් මෙහෙම කරලා යන්න පුළුවන්. හැබැයි පියාඹන්න බෑ. අපිට හොඳටම කුරුල්ලෝ වගේ පියාඹන්න බෑ. මම දන්නවා දැන් සීන් යන්න ගියා. මේ පැත්තට මේ මටත් ඔයාලට හිතන දේම තමයි මටත් හිතෙන්නේ. නෑ මට හිතන දේම ඔයාලට හිතෙන්නේ. වචනත් එක්ක පැනලා නම. මේක තල්ලු කරමුද මේ නිකන් මේකට මොකක්ද තියෙන්නේ බලන්න.
ඕකේ හැබැයි හෙල්ත් එක මගේ පොඩ්ඩක්වත් අඩු නෑ ඉතින් ගන්න එකේ තේරුමක් නෑ නේ මම කොහොටක් කියලා ගමුකෝ මෙතන නිකන් සීන් එකක් වෙන එකක් නෑ අපිට මෙතනින් ෆයින්ඩ් පුළුවන් මේක නගිමු okay now I understand this game සීන් එක මේ මචං මෙතන උඩ වම් පැත්තේ උඩම තියෙනවා මොකද්ද මේකක් මොකද්ද ඒකට කියන්නේ බා සබ්දයකට කියන්නේ අන්න දැක්කද එන්නේ එකක් ඔට නගින්න සීන් එක අපිට නැත්නම් අපිට බැරි වෙනවා අර ගල් තඩියෙන් අපිට හෙල්ප් එකක් දුන්නේ පොඩ්ඩක් ඉන්න මට නිකන් මෙතන සැකයි මොකක් කරේ සීන් එකක් තියෙනවා මෙතන අර කපුට ඇවිල්ලා මචං ඇඟේ වහනවනේ අපි බලෙන්න. ඒ කියන්නේ අපි යාළගේ ඇඟට වැටුනේ නැතත් මචං උන් ඇවිල්ලා අපේ ඇඟේ වැහෙනවා. එහෙම සීන් නම් මෙතන තියෙන්නේ. හැබැයි මේ ගේම් එක ඩෙවලොප් කරලා තියෙන විදිහ නම් මචං සුපිරි. අර බෑග්ග්‍රවුන්ඩ් එකේ වැටෙන ඉරේලිය හිටන් නිකන් මොකක්ද ඒකට කියන්නේ? ආතල්ලගේ මචං වැටෙනවා. මන් දන්නවා දැන් මට වෙන දේ. තියෙන්නේ හැබැයි නියමයි මොකක් හරි සීන් එකක් දැන් ඒ පොළොව හෙල්ලෙනවා මොන හරි යටින් කියනවා the orders I gave you were intended to protect you now you will be exposed to the mayhem that menaces this world okay I know that you'll until you found it blah 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 enter into those photos guide you through them I will need you to help වැඩක් නෑ ඒවා කවුරුනත් මචං මෙයා අපිට සුපිරි බලයක් කරි මොකක් කරි සීනක් දෙනවද මේක එකපාර පියාඹන්න පුළුවන් වගේ from now I can will help you to by moving some tickles ඒම මගුලක් දෙන්නේ නෑ බං මොකද උදව්වක් කරනවා කියලා කියන්නේ අපිට වද්ද move with some power of Zeus drag your finger over the stand of Zeus bring it out of the sand අපිට උස්සන්නේ කියලා කියන්නේ බලමු okay you can continue okay Zeus මාම කියන විදිහක් තමයි ඉතින්. Blinking object try not to move this comes ඒවා සින්නද? මොකද්ද? Objects try not to move those columns. නිකන් මම ටෙස්ට් කරලා බැලුවා අපිට නිකන් ඒවා හෙට්ට මෙහෙට කරන්න පුළුවන්ද බලන්න. එහෙම කරන්න බෑ මචං. ඒ කියන්නේ මොකද්ද කරන්න කියන්නේ මෙතන එහෙට පයින්නද කියන්නේ? කොහොමද පයින්නේ? පස්පාරනේ ඉතින් ඔයා පියාඹන්න දෙන්නේ අපිට. ඉතින් එහෙට පියාඹන්න බෑනේ. පස්පාරයි තියෙන්නේ ඉතින් ඉතින් එහෙට පියාඹන්න බෑ. අरे කොහොම හරි මචං කට්ටිය මේ ගේම් එක සුපිරියක් පේනවනේ. අපිට මචං මුලින් ගේම් එක පොඩ්ඩක් ලේසි වගේ පෙනුනට ගේම් එක ගහගෙන යද්දි නිකන් මේක පොඩ්ඩක් එන්න අමාරු වෙන ගේම් එකක්. මට ඉතින් කියන්න තියෙන්නේ මචං ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරන්න මේකත් සුපිරි ගේම් එකක් 2D ලෙවල් එකේ තිබ්බට කියලා කියන්නේ මං ගෝනේ MB 100 ගණක් තියෙන්නේ 110ක් වගේ ඔන්න ඔය වගේ එකක් තමයි මචං ගේම් එකේ තියෙන්නේ. කොහමද මචං ගේම් එක ප්ලේ කරන්න ගේම් එක සුපිරියක් කියලා කියන්න පුළුවන් මමනේ රෙකමෙන්ඩ් කරන්නේ. මේ ඩිරෙක්ට් මචං ඔයාලට ගේම් එක රෙකමෙන්ඩ් කරන්නේ. හරි. ඔයාලට පට්ට ගේමක් දෙන්න නෑ. එහෙම ලේසියට ගහන්න බෑ මේ ගේම් එක. කොහොම හරි ඉතින් channel එක subscribe කරගෙන යන්න සුද්දලා and girls and boys මෙතනින් මං එහෙනම් මේක නවත්තන්න. මොකද මෙතනින් එහාට ගහන එක මචං සෙල්ලන්නේ නෑ. මටත් පොඩි ගේමක් දෙන්න වෙනවා. ටයිම් යන නිසා මං එහෙනම් මෙතනින් ගියා. channel එක subscribe කරන්න. එහෙනම් see you guys in next video.
ගුඩ් බයි.